සුබ දවසක් පුංචි දුවල පුතාලා හැමෝටම. ඉතින් මුලින්ම සමාව ඉල්ලනවා පහුගිය ටිකේ ඔයගොල්ලන්ට වීඩියෝස් අරගෙන එන්න ඕනේ අපේ 6 වීඩියෝ එකවත් 8 වීඩියෝ එකවත්. මොකද මම ගොඩාක් බිසි සිටුේෂන් එකක හිටියේ. ඉතින් අද ඉඳන් ආපහු ඔයගොල්ලන්ට සුපුරුදු පරිදි ඔයගොල්ලන්ගේ වීඩියෝ සීරීස් එක බලන්න පුළුවන්කම තියෙයි. හරි. අපි අද වීඩියෝ එකට අද දවසේ අපි ඉගෙන ගන්න යනවා ලස්සන අයිඩියා එකක්. ඔයගොල්ලෝ දන්න ඕපනින් එක ඇතුළේ තියෙන නොදන්න ideas කීපයක් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. අපි යමු වීඩියෝ එකට. white first move එක. white first move එක වෙන්නේ e4 වලට black reply කරනවා e5 වලින්. ඒකට අපි සෙල්ලම් කරනවා knight f3. knight f3 වලට black ගේ move එක වෙන්නේ knight c6. මේකට අපේ move එක අපි ගීගෝ පියානෝ වගේ ඕපනින් එක සෙල්ලම් කරන්න තමයි try කරන්නේ. අපි bishop c4 සෙල්ලම් කරනවා. නමුත් black එක්කෙනා knight f6 දාලා two knights variation එකට game එක convert කරනවා. හරි. මෙතන ඉඳන් අපි ඕගොල්ලන්ගේ ideas ටික බලමු කොහොමද වෙන්නේ කියලා. මෙතනදී white ඉදිරිය අපි සාමාන්‍යයෙන් වෙන්දට අපි දන්න දෙයක් තමයි white ඉදිරිය අපිට කරන්න පුළුවන් idea එකක්. අපිට පුළුවන් knight g5 වලට දාලා මෙන්න මේ f7 square එකට attack කරන්න try කරන්න. නමුත් අපි අද ඒ ගැන මේ කතා කරන්න යන්නේ. අපි සෙල්ලම් කරනවා direct d4. අපි d4 දාලා මොකද්ද කරන්නේ? අපි opponent ගේ center එකට challenge කරනවා. opponent ගේ center එකත් එක තමයි අපේ fight එක තියෙන්නේ. ඉතින් center pawn අපි challenge එකක් දෙනවා. opponent කැමැත්තෙන්ම මේ pawn එක කපලා දායි. මේ pawn එක කැපුවම pawn එක regain කරන්න අපිට පුළුවන්කමක් තියෙනවා. උදාහරණයක් විදිහට අපිට knight ගෙන් මේ pawn එක කපන්න පුළුවන්. හැබැයි අපි කපන්න යන්නේ නැහැ. ඒ වෙනුවට අපි කරන්නේ castle king side. එතකොට අපි අපේ opening එක සම්පූර්ණයෙන් ඉවර කරලා ඉවරයි. ඉතින් opponent තේරෙන්න ඕන අපේ piece development එක හොඳයි. අපි bishop develop කරලා knight develop කරලා මේ bishop active විදිහට ඉන්නවා. queen active විදිහට game එක සෙල්ලම් කරනවා. rook ට game එකට එන්න පුළුවන්. සහ හොඳ ස්පේස් එකකුයි හොඳ සෙන්ටර් කන්ට්‍රෝලින් එක අපිට තියෙන හින්දා ඔපොනන්ට් කැමති වෙන එකක් නෑ අපිට මේ වගේ හොඳ පොසිෂන් එකක් දීලා තියන්න. ඉතින් ඒ හින්දා අපේ ඔපොනන්ට් ගොඩක් වෙලාවට 90ක් එයා try කරයි game එකේ පොසිෂන් එක එයාට ඕන විදිහට ඇක්ටිව් විදිහට හදාගන්න. ඉතින් ඔයගොල්ලෝ ඉගෙන ගන්න තියෙනවා ඔයගොල්ලෝ පොසිෂන් එක බ්ලොක් වෙලා එහෙම නැත්නම් පැසිව් විදිහට තියාගන්න නැතුව ඇක්ටිව් පීස් ප්ලේ එකක් ගන්න එක හොඳයි කියලා මමත් ඔයගොල්ලන්ට කියලා දෙලා තියෙනවා. ඉතින් මේ දේ හැම වෙලාවෙම හැමතැනම කරන්න බෑ. සුදුසු නැති තැන් වලට සුදුසු නැති දේවල් දැම්මොත් අපිට ප්‍රශ්න එනවා. බලමු මොකද වෙන්නේ කියලා. අපේ ඔපොනන්ට් d5 සෙල්ලම් කරන එකෙන් එයා බලාපොරොත්තු වෙන්නේ අපේ සෙන්ටර් එකට challenge කරනවා. ඒකම අපේ pawn ට සහ bishop ට දෙන්නට challenge කරලා තියෙනවා. ඒකම එයාගේ bishop ගේ diagonal එක open කරගන්නවා. queen ට active space එකක් දෙන ගමන් එයාගේ මේකේ ස්පේස් එක වැඩි කරගන්න try කරනවා. නමුත් මේක එච්චරම හොඳ වැඩක් නෙමෙයි මේ වෙලාවේ කරපු. අපි බලමු මේකට අපි කොහොමද reply කරන්නේ. මේ වෙලාවේ අපි කරන්නේ pawn ගෙන් pawn එක කපලා දානවා. pawn ගෙන් pawn එක කපුවම එයා ඒක දන්නවනේ කොහොමත් ඒක වෙනවා කියලා. ඉතින් එයා pawn එක regain කරයි knight ගෙන්. දැන් knight centralize වෙනවා කියලා තමයි එයා හිතන්නේ. නමුත් ඒක centralize වුණාට එයාට එච්චර හොඳ situation එකක් නෙමෙයි. අපි බලමු මොකද කරන්න කියලා. අපේ ඊළඟ move එක knight g5. අපි දැන් knight g5 ගන්නවා. මොකද අපේ target එක තමයි f7 square එක. ඉතින් අපි දන්නවා මේ knight අයින් වෙන හැම වෙලාවකම bishop support එකක් හම් වෙනවා f7 වලට. විශේෂයෙන්ම අපේ ඊළඟ plan එක විදිහට අපි queen f3 එක්ක f7 threat එක දෙන ගමන් knight threat එකක් දෙන්න තමයි අපි plan කරගෙන ඉතින් ඒ හින්දා තමයි අපි knight g5 කියන idea එක සෙල්ලම් කරන්නේ. ඉතින් opponent මේක පේනවා. ඉතින් එයා දන්නවා මේ මොකක්ද කියලා. එයා early defense එකක් try කරයි. කොහොමද? bishop e6. මම අර හැමදාම කියනවා වගේ මඩේ එරෙනකොට දඟලන්න ගියොත් තව තවත් එරෙන එක තමයි වෙන්නේ. ඉතින් මේකත් එක්ක පොසිෂන් එක තවත් weak වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි කොහොමද මේ weakness එකට opponent punishment එකක් දෙන්නේ? අපි සෙල්ලම් කරනවා rook e1 කියන මුග. දැන් පුංචි දුවල පුතාලා හිතනවා ඇති තාම ඉතින් මුකුත් ප්‍රශ්නයක් නැහැ නේ කියලා. නමුත් මේ වෙනකොටත් ඇත්තටම සාමාන්‍ය ගේම් එකේ 2.5 විතර disadvantage එකක් blackට තියෙනවා. නමුත් material ඔයගොල්ලෝ බැලුවොත් board එකේ ඇතුලේ situation එක ඔයගොල්ලෝ බැලුවොත් ඔයගොල්ලන්ට එහෙම disadvantage එකක් පේන එකක් නැහැ. නමුත් actual situation එක එයාට මේ game එක weak. anyway rook e1 එක අපේ opponent කල්පනා කරන්නේ rook e1 වල මොකද්ද බලාපොරොත්තු කියලා බැලුවොත් අපි rook e1 වලින් මේ bishop එක pin කරලා තියෙනවා. ඉතින් එතකොට මෙන්න මේ square එකට තියෙන support එකයි නැති වෙලා යන්නේ. ඒකම f7 වල තියෙන supports නැති වෙලා යනවා. ඉතින් ඒ හින්දා තාමත් අපිට අර queen f3 යනලා f7 attack කරන ගමන් d5 වලට තියෙන attacks ගන්න වැඩි කරන්න අවස්ථාවක් තාමත් තියෙනවා. ඉතින් මේක දැක්කහම අපේ opponent අනිවාර්යයෙන්ම bishop e7 දායි. මොකද bishop e7 එක මෙන්න මේ bishop ගේ pin එක නැති වෙලා යනවා සහ opponent castle කරන්න අවස්ථාවක් හම් වෙනවා. නමුත් bishop e7 වලිනුත් වෙන්නේ position එක තිබුණටත් වැඩිය worst වෙන එක විතරයි.
එතකොට අපි මොකද කරන්නේ? අපි කරන්නේ rook t6. අපි rook ගෙන් e6 වල ඉන්න bishop කපලා දානවා. rook t6 වලට opponent options නැහැ. ඉතින් මොකද අපි p7 එක අපි ඉතින් එයා අනිවාර්යෙන් p6 ගන්නවා. අපි exchange sacrifice එකක් දීලා තියෙනවා. ඉතින් එයා අනිවාර්යෙන් pawn ගෙන් rook කපලා දායි. pawn ගෙන් rook කැපුවම ඔයාලට පුළුවන් knight cut e6 කරන්න. දැන් knight cut e6 කරාම ඔයාලට තේරෙන්න ඕන. ඔයා rook දීලා එයාගේ බිෂප් සහ pawn කියන දෙකම ගත්තා. ඒ කියන්නේ අපි පහක් දීලා හතරක් අරගෙන ඉවරයි. නමුත් අපි අර ඉස්සෙල්ලා දීපු gambit එකක් තියෙන හින්දා මෙතන අපිට තාම පොඩි ප්‍රශ්නයක් තියෙනවා වගේ පේනවා. නමුත් ඇත්තටම පොසිෂන් එක ගත්තොත් අපිට ලොකු ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. ඔපොනන්ට් එක තේරෙන්නේ නැති වුණාට අනික ඔයාටත් සමහරට බෝඩ් එක බැලුවම තේරෙන්නේ නැති වුණාට මෙතන ලොකු ඇඩ්වාන්ටේජ් එක සාමාන්‍යයෙන් 4.5 විතර ලොකු ඇඩ්වාන්ටේජ් එකක් අපිට තියෙනවා මේ පොසිෂන් එකේ. බලමු කොහොමද මේක ඉස්සරහට යන්නේ කියලා. ඉතින් මේකෙදී ඔයගොල්ලන්ට පේන්න ඕන knight cut e6 එක opponent queen attack කරලා තියෙන. queen මෙතනට ලා ඉන්න බෑ. අනිවාර්යයෙන්ම queen කොහෙට හරි ගන්න ඕන. ඉතින් queen ගොඩක් වෙලාවට ගන්න පුළුවන් ස්කයර් එක තමයි queen d7. queen d7 ගත්තාම අපි queen d6 ගත්තත් අපිට ගැටලුවක් නැහැ. කොහොමද අපි කරන්නේ? මේක ගත්තාම අපි කරන්නේ bishop ගෙන් knight කපලා දානවා. දැන් මොකද වෙන්නේ? ඔයගොල්ලන්ට පේන්න ඕන එයාට එක්කෝ එයාට queen takes බිෂප් කරන්න පුළුවන්. එහෙම නැත්නම් එයා නයිට් බෑක් කරනවා වගේ මූව් එකකට යන්න පුළුවන්. ওই දෙකෙන් ඕන එකක් කරන්න පුළුවන්. මම දෙකම පෙන්නන්න. එයා queen takes d5 කරොත් ඔයගොල්ලන්ට තේරෙනවා ඒක වැරදි. piece එක එයා රීගෙන් කරන් try කරපුවම ගේම් එක ඉවර වෙනවා. හේතුව අපිට පුළුවන්කම තියෙනවා knight cut c7 කරලා check එකක් දෙන ගමන් royal fork එකක් create කරන්න. right? ඉතින් මෙතනදී එයා king වයින් කරගත්තොත් අපි knight ගෙන් queen එක කපලා දානවා. definitely ඔයාලට queen කෙනෙක්ගේ advantage එකක් තියෙනවා. නමුත් ඔයාලට පෙන්වන්න ඕනකම තිබුණේ විශේෂයෙන්ම මෙන්න මේ පැත්ත නෙවෙයි. ඕක සාමාන්‍ය player කෙනෙක්ට පේන්න පුළුවන්. ඉතින් මෙච්චර හොඳට සෙල්ලම් කරපු player ඔය වගේ වැරද්දක් කරන්න කන්නේ නැහැ කියලා ඔයගොල්ලන්ට තේරෙනවා. එයා ගොඩක් වෙලා knight move කරයි knight back කරා මේ knight back කරා කියන situation එක හිතන්නකො. එයා knight back කරොත් දැන් මොකද කරන්නේ? මෙන්න මෙතනදී තමයි game එකේ ලස්සනම හරිය පටන් ගන්න. knight back කරොත් අපි කරන්නේ කාට හිතෙන්න පුළුවන් මේ වෙලාවේ knight cut g7 කරන්න පුළුවන් නේද? ඔව් knight cut g7 කරන්න පුළුවන්. හැබැයි ඊට වැඩි ලස්සනට අපිට මේ ගේම් එක සෙල්ලම් කරන්න පුළුවන්. අපිට පුළුවන් මුලින්ම queen h5 කියන move එක සෙල්ලම් කරන්න. queen h5 check. queen h5 check එකට ඔයගලන්ට පේන්න ඕන opponent options නෑ. එයාට තියෙන්නේ එක්ක g6 එහෙම නැත්නම් knight f7 දාලා check එක වහන්න. knight f7 දාලා check එක වහුවයි කියලා එයාට opportunity එකක් නෑ. මොකද ගේම් එක කොහොමද එයාට පරදින්න වෙනවා. knight cut g7 එකත් එක්ක අපිට winning advantage එක. ඉතින් ඒ හින්දා එයා ගොඩක් වෙලාට g6 දාලා check එක වහයි. g6 දාලා check එක වහුවොත් අපි මොකද කරන්නේ? g6 දාලා check එක වහුවොත් අපි කරන්නේ queen e5 වලට ගන්නවා. queen e5 වලට ගත්තාම පුංචි දුවල පුතාලට පේන්න ඕන queen ගෙන් rook attack වෙලා තියෙනවා. ඉතින් queen ගෙන් rook attack වුණාම අපේ opponent අනිවාර්යෙන් knight f7 වලට දාලා rook protect කරන ගමන් අපේ queen ට counter attack එකක් දෙයි. ඔන්න ඕක තමයි එයාගෙන් ඉන්න පුළුවන් ලොකුම වැරද්ද. ඕක කරාම game එක ඉවරටම ඉවරයි. පුංචි දුවල පුතාලා පොඩ්ඩක් වීඩියෝ එක පෝස් කරලා හිතලා බලන්න මොකක්ද අපි මේ වෙලාවේ white විදිහට මේ position එකේ කරන් තියෙන හොඳම move එක කියලා. ඔව්. ඔයගොල්ලෝ හිතුවා නම් මෙන්න මේ move එක ඒක හරිය අපිට පුළුවන් knight ගෙන් c7 කපලා fork එකක් දෙන්න. ඇත්තට මේ fork එක දෙන්න නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. මෙතරම knight cut c7 එක අපි king tie queen tie අපි king tie rook tie attack එකක් දෙනවා. king tie rook tie attack එකක් දුන්නාම එයා අනිවාර්යෙන් king move කරයි. king move කරාම අපි කරන්නේ queen sack කරලා දානවා. queen cut h8 check. check එකට අනිවාර්යෙන් knight ගෙන් කපන්න මොන knight ගෙන් කැපුවාම bishop h6 mate වෙනවා. ඉතින් මේක බොහොම ලස්සන අයිඩියා එකක්. ඔයා දන්න ගීකෝ පියානෝ ඕපනින් එක ඇතුලේ දන්න two knights variation එක ඇතුලේ තියෙන ලස්සන hidden idea එකක්. ඉතින් මේ idea එක ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. මොකද කාත් එක සෙල්ලම් කරත් ටෝර්නමන්ට් එකක් ඇතුලේ අපිට මේ වගේ idea එකක් ඔයගොල්ලන්ට implement කරන්න පුළුවන්කම තියෙයි. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ මේ වගේ දේවල් ඉගෙන ගන්න. ඉතින් මම ආයි මතක් කරනවා අපිට පහුගිය දවස් ටිකේ අපිට වීඩියෝස් අරගෙන ඉන්න බැරි වුණා. නමුත් දැන් මේ අද දවසේ ඉඳන් ඔයගොල්ලන්ට මේ වීඩියෝ සීරීස් එක ආපහු යනවා. ඉතින් අද දවසේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා තියන්න. ඒකම අපේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට අපේ වීඩියෝස් අපි දාන විදිහට දාන වෙලාවටම ඔයගොල්ලන්ට ඒ notification එක ගෙන්න ගන්න පුළුවන්. ඒකම විශේෂයෙන් මතක් කරන හැමදාම කියනවා වගේ අපේ channel එක සහ මේ වීඩියෝස් අනික් අයත් එක්ක share කරගන්න. මොකද තවත් chess දන්නේ නැති chess වලට ආස කරන තවත් පුංචි දුවෙට්ට පුතෙට්ට ඉගෙන ගන්න අවස්ථාවක් ලබා දෙන්න. ඉතින් ඒකෙන් ඔයගොල්ලන්ට
ඔයගලන්ට පාඩුවක් වෙන්නේ නැහැ. තවත් කෙනෙක් ඉගෙන ගන්න එක බලලා ඔයගලන්ට සතුටු වෙන්න පුළුවන්කම තියෙයි. ඉතින් මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් හෙට හවස 6ට හම්බ වෙනකම් පුංචි දුවලා පුතාලා හැමෝටම සුබ දවසක්.